අපි ජාතික කොඩිය සිංහ කොඩිය නමින්ද හැඳින්වෙන අතර එහි රත්රම් පැති සිංහයේ කඩුවක් දකුණු අතින් ඍජුව දරාගෙන සිටින්නේ මෙරුන් පැහැති පසුබිමක් තුළ බෝකොළ සතරක් සෑම මුල්ලකම සිටින අයුරිනි. පසුබිම අසලට වන්නට කහ තීරුවක්ද ඇත. එසේම පසුබිමට වම් පසින් කොළ සහ තැඹිලි තීරු දෙකක් සමාන අගයකින් යුක්තව පිහිටා ඇති අතර කහ තීරුව සිංහයාට සමීපවම පිහිටයි. සිංහයාගෙන් පෙන්නුම් කරන ලබන්නේ ශ්‍රී ලාංකික ජාතියේ වීරත්වය වන අතර බෝකොළ සතරෙන් මෙත්තා කරුණා මුදිතා සහ උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ පෙන්නුම් කරයි. තැඹිලි පැහැති තීරුවෙන් සහ කොළ පැහැති තීරුවෙන් ශ්‍රී ලාංකික මුස්ලිම් දෙමළ ජනයා සහ මැලේ බර්ගර් වැනි සුළු ජාතීන් නියෝජනය වේ. තද රතු පැහැති පසුබිම තුළින් බහුතර මහජනයා වූ සිංහල ජනයාද පෙන්වයි. පැරණි ජාතික කොඩි තුළද මෙවැනිම වූ සිංහයෙකු සහ වර්ණයන් රජවරු විසින් යොදාගෙන ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ඩී.එස්. සේනානායක මහතා විසින් 1950 වර්ෂයේදී කමිටුවක නිර්දේශය මත මෙම ජාතික කොඩිය නිර්මාණය කරවීය. 1978 වර්ෂයේ වර්තමාන ජාතික කොඩිය එළිදක්වන ලදී. ශ්‍රී ලංකාවේ පළමු රජු වූ විජය රජතුමා බුද්ධ වර්ෂ 486 දී ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන විට ඔහු සිංහ සංකේත සහිත කොඩියක් රැගෙන ආ බවට පැවසේ. එදා සිට සිංහයාගේ සංකේතය ඉතා වැදගත් සංකේතයක් ලෙස ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළින් පැමිණේ. දකුණු ඉන්දියාවෙන් පාලකයෙකු වූ විජය රජු මේ භාවිතා කළේ නිදහස සහ බලාපොරොත්තුව සංකේතවත් වන අයුරිනි. දුටුගැමුණු රජු එකල උතුරු හා බටහිර ප්‍රදේශවල බලය අත්පත් කරගෙන සිටි එලාර රජු සමග යුද වැදීමේදී එම යුද කටයුතුවලද සංකේතාත්මක දජ භාවිතා කළ බවට ඉතිහාසයෙන් පැවසේ. දුටුගැමුණු රජු යුද වැදීමෙන් ඔහු සමගින් රැගෙනගේ දජය තුළ ඉහලින් හිරු හා සඳු තිබූ අතර තේජාන්විත සිංහයෙකු දකුණු අතින් කඩුවක් දරාගෙන සිටිය බවද පැවසේ. ඉන් පසුව දජයක් භාවිතා වූයේ 1815 දී මහනුවර රාජධානිය ශ්‍රී වික්‍රමරාජ සිංහ රජු අන්තිම රජුගේ රාජ්‍යපාලන කාලයේ අවසන් වීමේදීය. නුවර රදළ පෙළයන් විසින් බ්‍රිතාන්‍යයන් සමග මාර්තු 2 වන දින අත්සන් තැබූ නුවර ගිවිසුමේදීය. විසුම මගින් 3 වන ජෝධ රජු ශ්‍රී ලංකාවේ රජු බවට පත්විය. එහිදී සිංහලයන් රැගෙන සිංහල කොඩිය එක්සත් කොඩිය බවට පත්වී ඒ ජාතික කොඩිය බවට නම් කළහ. ඉංග්‍රීසි ජාතීන්ගේ භාවිතයට ඔවුන්ගේම කොඩියක් තිබිණි. එම සිංහ කොඩිය ඉංග්‍රීසින් විසින් එංගලන්තයට රැගෙන ගොස් ඒ රාජ්‍ය ආරෝග්‍ය ශාලා භූමියේ තැන්පත් කළ බව පැවසේ. වර්ෂ 1948 දී එවක පැවති කොඩිය ජාතික කොඩිය ලෙස ශ්‍රී ලංකා රජය විසින් තීරණය කළද එය 1953 හා 1972 යන වර්ෂවලදී වෙනස්කම් වලට භාජනය විය. එම වර්ෂය තුළදීම කොඩියට බෝගසේ කොළ සතරක් සෑම මුල්ලකම් පිහිටන අයුරින් ඇතුළත් කරන ලැබුවේ ආචාර්ය නිශ්ශංක විජයරත්න මහතාගේ මූලිකත්වයෙනි. එකල ඔහු සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ස්ථීර ලේකම්වරයා සහ ජාතික ලාංඡන හා කොඩිය නිර්මාණ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත. එතුමා විසින් ඇතුළත් කළ මෙම සතර බෝකොළ තුළින් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර ගුණයන් නිරූපණය වේ. ශ්‍රී ලංකාවේ ජාතික දජය මගින් නිරූපණය වන්නේ ප්‍රතාපවත් දේශයක් සමගින් ලාංකික උරුමයන් ඔප්නංවමින් සුළු ජනයා සමගින් බහුතර ජනයාද එකමුතුව ජීවත් වන බවයි. කෙසේ වෙතත් සුළු ජනයා පෙන්නුම් කරන ලබන්නේ යම් ප්‍රතිශතයක් පදනම් කරගෙනයි. ජාතික කොඩියේ ඇති සෑම සංකේතයකට විශේෂ අර්ථයක් ගැබ්ව පවතී.
ශ්‍රී ලංකා ජාතික දජයේ කාපැහැයින් වර්ණවත් වූ සිංහයා ශ්‍රී ලාංකික ජාතියේ ශක්තිය හා උදාරත්වය පෙන්නුම් කරයි. බෝකොල සතර බෞද්ධ ජාතිය හා එහි බලපෑම් වන අයුරින් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යන සුචරිත ලක්ෂණ මෙයින් පිළිඹුවේ. සිංහයාගේ කඩුව ජාතියේ ශ්‍රේෂ්ඨත්වය සහ ජනයාගේ බල පරාක්‍රමයයි. සිංහයාගේ හිසේ ඇති රැලි ගැසුණු කෙස් ආගමික පිළිවෙත් ප්‍රඥාව සහ ධානය පිළිබිඹු කරයි. කෙස් 8ක් ඇති සිංහයාගේ වලිගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සිංහයාගේ රැවුල පවිත්‍ර වචනයයි. කඩුවේ ඇති මිට වාතය ජලය සහ ගින්දර යනාදීන් රට සමන්විත වූ බවයි. සිංහයාගේ නාසය බුද්ධිමත්කමයි. සිංහයාගේ ඉදිරිපාදක සම්පත් පරිහරණයේ නිවැරදි බවයි. තැමිලි පැහැති තීරුවෙන් දෙමළ ජනවර්ගයක් කොළ පැහැති තීරුවෙන් මුස්ලිම් ජනවර්ගයක් කහපාටින් වට වූ මායිම සිංහල දෙමළ මුස්ලිම් සහ බර්ග ඇතුළු සියලුම ජාතීන් සහ සංස්කෘතීන් වල සිටින මිනිසුන් එකට එක්ව සමගියෙන් වාසය කරන බවයි. තද රතු පැහැති පසුබිමින් බහුතර සිංහල ජනයා වන සිංහයා මෙන්ම මෙම වර්ණයන්ද රජවරුන් විසින් පැරණි කොඩිවල භාවිතා කළ ඇත. අපි ජාති ආගම් විදිහට බෙදෙන්නේ නැතුව මේ දජයේ යටතේ එකම ශ්‍රී ලාංකිකයන් ලෙස අත්වැල් බැඳගමු. ඒක තමයි අපිට මේ නිදහස් දිනේ අපේ රටට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග.